දුක කියන එක පිළිබඳව තාම ගොඩක් අයට වැටහුන්නේ නැහැ වගේ හරියට. ඒක ටිකක් සංකීර්ණයි තමයි, අමාරුයි වටහා ගන්න. ඒත් හරි ලේසියි. ඒක ටිකක් හැබැයි හිතන්නට ඕන. ටිකක් සාමාන්‍ය අපි කතා කරන දකින මතුපිට ස්වභාවයෙන් බලන්න අමාරු එකක්. ඇත්තටම මේක තමයි තේරුම් ගන්නට තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් දුකයි කියලා අපි අත්විඳින වේදනාව, සුසුම් කනගාටු කියන ඒවා අපි ඒවා දැනීම් මාත්‍ර. සාමාන්‍යයෙන් අපි දුකයි කියලා කියන්නේ භාෂාත්මකව සිංහලනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ දුක අපි කතා කරන අපිට අපි විඳින ඒ දුක පිළිබඳව නෙවෙයි. එහෙම අපි හිතනවා නම් පටුයි. අපි බුදුහාමුදුරන්ගේ දහම් පිළිබඳව ගවේෂණය අපේ. මොකද මිනිස්සෙක් ඕනම මිනිසෙක් අපි සාමාන්‍ය මිනිසෙක් විතර මුහුණ දෙන ওই දුක්ඛ දෝමනස්යන් විඳිනවනේ. ඒවා දන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ එලා ලෝකෙට පහළ වෙලා මේ කියන්නේ ලෝක සත්වයාට එහෙම දුකක් උරුම වෙන්නේ, එහෙම දුකක් විඳින්න මේ සංසාර ගමනේ සිද්ධ වෙන්නේ ඇයි? ඒ දුක නොවිඳින්න නම් ගත යුතු තීරණය මොකක්ද? අපි අනුගමනය යුතු ප්‍රතිපදාව මොකක්ද කියන පැහැදිලි කිරීමක් නේ කරන්නේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ මග්ගේ ඥාන පටිපදාව විදියට පෙන්වලා දෙන්නේ ඇත්තටම දුක්ඛ කියන ධර්මතාවය. ඒක ක්‍රියාපදයක්. අපි අධ්‍යයනය කරන ශබ්ද සංඥා නීති ප්‍රකරණ විග්‍රහයේ දහම විග්‍රහ වෙන හා පෙන්වලා දෙන පරිදි සහ ප්‍රායෝගිකවත් බැලුවහම දුක්ඛ කියන්නේ තමා තුළ තමා විසින් දැන දැක අවබෝධයෙන් යුතුව කරන ක්‍රියාකාරකමක් විදිහට තමයි පෙන්වන්නේ. එතෙන්දී ဒ ුතිය කියන මාගදී අර්ථය එනවා දෙක කියන එක. මෙතන ඒ අර්ථයෙන් දු කියන ශබ්දය ගොඩ නගනවා සංකේතාර්ථයෙන් දුයන්න කියන අකුර පෙන්නලා. නමුත් මාගදී භාෂාව ශබ්ද සංඥාවක්නේ. මෙතෙන්දී දු කියන එක සඳහන් වෙන්නේ ද්වතා ධර්මය, දෙක දෙපැත්ත සමාජ භාවිතේ ලෝක විශේෂයේ තියෙන අන්ත දෙක පිළිබඳවයි මේ මතක් කරන්නේ, පෙන්වලා දෙන්නේ. ඔබ දන්නවා තථාගත බුදුරජාණන් වහන්සේ මේ ලෝක විශේෂයට ආйти අන්ත දෙක උබුවන්ත නසවිතබ්බා කියන පරිදි සේවනයෙන් අයින් වෙන, සේවනය කරන්න එපා. මේ අන්ත දෙකට ඇලීම හා ගැටීම තමයි ඔබ අපි මේ කතා කරන සිංහල භාෂාවේ අර්ථය විදිහට දුක අපි විඳින, අපි දැනෙන, අපි හඳුනන දුක අපිට අත්විඳින්න ලැබෙන්නේ ඒ නිසා වෙන්නේ. ඉතින් මේ අත්විඳීම නොවිඳ අපි එයින් මිදී නිදහස් වෙන්නට නම් බුදුරජාණන් වහන්සේ මේ පෙන්වලා දෙන්නේ මේ අන්ත දෙකටම දෙපැත්තටම නොබැඳී නොගැටී ඒ අන්ත දෙකම අතහැරලා දාන්න, නැත්තම් කය කරලා දාන්න, කපලා දාන්න කියන අර්ථය තමයි එතන තියෙන්නේ. ඒ අර්ථයෙන් දුක්ඛ කියනවා ද්වතාවය, සමාජ විශේෂයි ලෝක විශේෂයි ද්වතාවය, දෙපැත්ත දෙක අන්ත දෙක කපලා දාන්න. ඒ දෙකට බැඳෙන්න එපා, උපාදාන වෙන්න එපා, තණ්හා වෙන්න එපා කියන අර්ථය තමයි මෙතන මේ තියෙන්නේ. ඔන්න ඕකටයි අපි ඔය දුක කියන්නේ. ඒතර දුක කියන්නේ එතකොට ඵලයක්. අපි කතා කරන දුක අපි අත්විඳින එක ඵලයක්. ඒකට හේතුව තමයි අර දුක්ඛ කියන ක්‍රියාකාරකම නොකිරීම. මේක සමුදය එක්ක හා සමුදය ශක්තිය එක්ක බැඳිලා තියෙන්නේ. හේතු වැරදි හේතු ටික සමුදයයි නිරෝධ කරන්න තියෙන්නේ. ඉතින් ඒ අර්ථයම තමා, ඒ මග තමා බුදු කෙනෙක් ලෝකෙට පාලලා ඉවරණ කරන්නේ. මේ දුක්ඛ නසනවා කියන එක කියන්නේත් දුක්ඛ කය කරනවා, කපනවා කියන එකමයි ඒකෙන් අර්ථය වෙන්නේ. ඉතින් උත්සාහ දරන්න මේ දුක්ඛ කියලා බුදුරජාණන් වහන්සේ කියපු දෙයක් අපි කතා කරන දුක කියන සිංහල භාෂා අර්ථයත් අතර තියෙන සම්බන්ධයව මොකක්ද කියන එක පිළිබඳව අවබෝධයක් ඔබ ලබා ගන්නට උත්සාහ කරොත් මම හිතනවා ඔබට පුළුවන් මේ සංසාර දුකෙන් සදාහටම සාමුලින්ම මිදලා සැනසීම උදා කරගන්න.